Welcome back to my YouTube channel. ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි අලුතෙන් YouTube වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ දවස් ටිකෙන් මම මගේ apprenticeship එක නිසා මට මගේ වැඩත් එක්ක YouTube වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම නීතිඥවරියක් වෙන්න මේ දක්වා ආපු ගමන් මඟ ගැන. එහෙනම් අපි පාඩම් වැඩ ටික කරන ගමන්ම ඒ ගැන කතා කරමු. ඉතින් මේ දවස්වල මම මගේ ඇප් එක කරන ගමන් ඉන්නේ. ඇප් එක එහෙම නැත්නම් apprenticeship කියන්නේ law college final year exam එකෙන් පස්සේ lawyer කෙනෙක් වෙන්න ආස ඔයාට complete කරන්න තියෙන final step එක. ඔයා law college final year exam එක pass නම් ඔයාට ඊළඟට complete කරන්න තියෙන step එක තමයි ඇප් එක කියලා කියන්නේ. මම දැන් ඉන්නේ final step එකේ වුණාට අපි දැන් මුලටම ගිහිල්ලා බලමු කොහොමද අපි මේක පටන් ගන්න කියලා. මම ඔයාලට කියන්න යන්නේ මම කොහොමද ලෝයර් කෙනෙක් වෙන්න පටන් ගත්තේ සහ මම කොතනින්ද මේ ගමන ආරම්භ කරේ කියලා. මගේ කතාවෙන් පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් දල අවබෝධයක් ගන්න පුළුවන් වෙයි ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක. මට ලෝයර් කෙනෙක් වෙන්න ආසාව ඇති වුණේ මුලින්ම මගේ O level results ආවට පස්සේ. රිසල්ට්ස් ආවට පස්සේ මම ආර්ට් කරනවා කියලා තෝරගත්තා. එතනින් තමයි මම අනිවාර්යයෙන්ම ලෝ යනවා, අනිවාර්යයෙන්ම මම ලෝ ඉගෙන ගන්නවා, ලෝයර් කෙනෙක් වෙනවා කියන ටාගට් එක ඇති උනේ. ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් මේ A levels වලට සබ්ජෙක්ට් තෝරගන්න එක, එහෙම නැත්නම් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගන්න එක ගැන මට කරන සහ O levels කරලා ඉන්න නංගිලා මල්ලිලාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ඔයා ආර්ට්ස් කරනවද එහෙම නැත්නම් වෙන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් කරනවද කියන එක ඔයාගේ choice එක මත තීරණය කරන්න. ඒක වෙන කවුරුත් කියන නිසාවත් එහෙම නැත්නම් ගෙදරින් බල කරන නිසාවත් ඔයා සබ්ජෙක්ට් ස්ට්‍රීම් තෝරගන්න යන්න එපා, especially A level කරන්න ගනිද්දී. මම එහෙම කියන්න හේතුව තමයි මම O level results මට A9 තිබුණා. හැබැයි මට ගොඩක් බල කරා සමහරු බයෝ කරන්න, maths කරන්න හොඳ results එකක් තියාගෙන ආර්ට්ස් කරන්න එපා කියලා. ඒත් මගේ ආසාව තිබුණේ කොහොම හරි ලෝ ඉගෙන ගන්න ඕනි, ලෝ ෆැකල්ටි යන්න ඕනි කියන හීනේ. ඒත් එක්ක මට ගෙදරින් බල කිරීමක් තිබුණේ නැහැ අනිවාර්යයෙන්ම මේක කරන්න කියලා. ඒ නිසා මම ආර්ට්ස් තෝරගත්තා. එතකොට O levels කරපු සහ A levels කරන්න ඉන්න නංගිලා මල්ලිලාට ඔයාලා අයිඩියා එකක් ගන්න. මම ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ ස්ට්‍රීම් එක තෝරගන්න. මොකද අනිත් අය නිසා ඔයාගේ හීනය අතපසු කරගන්න මග අරින්න යන්න එපා. A levels වලට ආර්ට්ස් තෝරගන්නවා කියලා කියන්නේ සහ ආර්ට්ස් තෝරගෙන ඒකෙන් දිස්ත්‍රික් මුල් රෑන්ක් එකක් දාලා ලෝ ෆැකල්ටි යනවා කියලා කියන්නේ ඔයාට ලෝයර් කෙනෙක් වෙන්න තියෙන එක පාත් එකක් ඕපන් වෙනවා කියන එක. ලෙවල්ස් වලට කළේ පොලිටිකල් සයන්ස්, ඉකොනොමික්ස්, ජියෝග්‍රෆි. මේ සබ්ජෙක්ට් තුනම හර විෂයන් තුනක්. ඔයා කැම්පස් පොත ගත්තොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් හර විෂයන් මොනවද සහ ලෝ යනව නම් ඔයා තෝරගන්න ඕනි සබ්ජෙක්ට්ස් මොනවද. සමහර සබ්ජෙක්ට් තියෙනවා තෝරගත්තොත් ඒ සබ්ජෙක්ට් කළොත් ලෝ යන්න බෑ. එතකොට ඔයා සබ්ජෙක්ට් තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට ලෝයර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා නම් ගන්න බැරි සබ්ජෙක්ට් අතාරින්න. අනිත් එක තමයි හොඳ හර විෂයන් කීපයක් තෝරගෙන දිස්ත්‍රික් මුල් රෑන්ක් එකක් දාන්න. ඔයාගේ සෙට් ස්කෝර් එක වැදගත් වෙනවා. එතකොට හොඳ සෙට් එකකට යන්න පුළුවන් හොඳ සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. සබ්ජෙක්ට් තෝරගනිද්දී ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් පොදුවේ මට මතක විදියට සෞන්දර්ය විෂයන් සහ සයන්ස් සබ්ජෙක්ට් කරොත් එහෙම ලෝ සිලෙක්ට් කරගන්න බෑ. එතකොට ඒ සබ්ජෙක්ට් අතහැරලා ඔයා සබ්ජෙක්ට් තෝරගන්න. සාමාන්‍යයෙන් ලෝයර් කෙනෙක් අපිට පේනට වඩා සෑහෙන වැඩ කොටසක් කරනවා, සෑහෙන පාඩම් කරනවා. ගොඩක් අය ලෝයර්ස්ලට බනිනවා. හැබැයි එයාලා ඒ වෙනුවෙන් කරන කැපකිරීම ගොඩක් අයට පේන්නේ නැහැ. මොකද මොනතරම් පාඩම් කරනවද, එදිනෙදා කේසස් වලට මොනතරම් රෙඩි වෙන්න ඕනිද කියන එක දන්නේ ලෝයර් කෙනෙක්ම විතරයි.
කෝඩ් ගිහිල්ලා ආවට පස්සේ හැමදාම කරන නයිට් ස්ටඩි රූටින් එක එහෙනම් අපි පටන් ගමු. මම දැන් මේ සතියේටම හරියන්න සාරියේ පොටවල් ටික හදලා ඒ ටික අයන් කරලා අල්මාරියට දාලා තියන්න හදන්නේ. ඒක දවසින් දවස සාරි එක ගානේ වෙන වෙනම අයන් කරනට වඩා ගොඩක්ම ලේසි. අපි ආයෙමත් කතාවට එමු. ඔයා ආර්ට් ස්ට්‍රීම් එක තෝරගත්තොත් A levels වලට ආර්ට්ස් කරලා දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් කීපය අතරට ඔයාට එන්න පුළුවන් වුණොත් ඒක ඔයාගේ දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවා. මම රත්නපුර දිස්ත්‍රික්කෙන් ලිව්වේ. එතකොට අපේ දිස්ත්‍රික්කෙන් සාමාන්‍යයෙන් 25ක් 30ක් අතර ප්‍රමාණයක් ලෝ ෆැකල්ටි සිලෙක්ට් වෙනවා. එතකොට ඔයාගේ දිස්ත්‍රික්කය අනුව රෑන්ක්ස් ගාන වෙනස් වෙන්න පුළුවන්. සමහර දිස්ත්‍රික්කයක මුල් රෑන්ක් 10 15 වෙන්න පුළුවන්. සමහර එකක 30ක් 40ක් වෙන්න පුළුවන්. කොහොම හරි දිස්ත්‍රික් මුල් රෑන්ක් එකක් දාලා ඔයාට ලෝ ෆැකල්ටි සිලෙක්ට් වෙන්න පුළුවන්. මුලින්ම කොළඹ ලෝ ෆැකල්ටි ඇප්ලයි කරන්න පුළුවන්. ලංකාවේ එකම ලෝ ෆැකල්ටි එක තමයි කොළඹ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එක. ඊළඟට ඔයාට පේර ලෝ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන් සහ ජෆ්නා ලෝ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් කරන ඉසෙට් ස්කෝර් එක වෙනස් වෙනවා. ඒක ඔයා කැම්පස් පොත අරගෙන බලන්න කලින් අවුරුදු 5ක ආසන්නතම අවුරුදු 5ක කොහොමද ඉසෙට් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. මගේ ඉසෙට් ස්කෝර් එක 2.05ක් තිබුණා. දිස්ත්‍රික් රෑන්ක් එක 31. ඒ වගේම මෙරිට් කොට ඒ කියන්නේ අයිලන්ඩ් රෑන්ක් වලින් පළවෙනි 254ට ඔයාට එන්න පුළුවන් නම් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාට අනිවාර්යයෙන්ම ලෝ ෆැකල්ටි යන්න පුළුවන් කියලා. මොකද සාමාන්‍ය ලෝ ෆැකල්ටි එකේ එක බැච් එක ළමයි 250 370 වගේ ගාණක් ඉන්නවා. අපේ බැච් එකේ 300කට ආසන්න ගාණක් හිටියා. 300ක් හෝ 300කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඔයා ලෝ ෆැකල්ටි හරි එහෙම නැත්නම් පේර ලෝ හරි ජෆ්නා ලෝ ඩිපාර්ට්මන්ට් හරි ගිහිල්ලා ගවර්න්මන්ට් යුනිවර්සිටි එකෙන් මේ විදිහට ලෝ ඩිග්‍රී එක ගත්තට පස්සේ ඔයාට ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියන්න ඕනේ. එතකොට ඔයා ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකින් ලෝ ඩිග්‍රී එක ඔල්රෙඩි ගන්න නිසා ලෝ කොලෙජ් එකේ පළවෙනි දෙවෙනි අවුරුදු වල එක්සෑම් ලියන්න ඔයා අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කෙලින්ම ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියන්න පුළුවන්. ඔයා මොන විදියකින් ලෝ ඩිග්‍රී එක ගත්තත් ගවර්න්මන්ට් හරි එහෙම නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් හරි එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි එකෙන් කොහොම කරත් එහෙම නැත්නම් ලෝ කොලෙජ් ගියත් ඔයාට ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියන්න ඕනේ. එතකොට මේ හැමෝම එකට එකතු වෙන අවසාන එක්සෑම් එක තමයි ලෝ කොලෙජ් ෆයිනල් එක්සෑම් එක කියලා කියන්නේ. එතකොට ඔයා ලෝ කෙනෙක් වෙනව නම් අනිවාර්යයෙන්ම මේ ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියන්න ඕනේ. එතකොට අපිට ක්ලාසස් දෙකක් ඇඩ් වෙනවා සාමාන්‍ය ඩිග්‍රී එකක් කරන කෙනෙක්ට. මොකද ඔයාගේ ඩිග්‍රී එකේ ක්ලාස් එක සහ කොලෙජ් එකේ ෆයිනල් ඉයර් එක්සෑම් එකෙන් ඔයාට ෆස්ට් ක්ලාස් එකක් හරි සෙකන්ඩ් ක්ලාස් එකක් හරි ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඩිග්‍රී එකක් කරලා ජොබ් එකක් ගන්න කෙනෙක්ට වඩා ඔයා තව අමතරව ක්වොලිෆිකේෂන් එකක් හදාගන්නනේ ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියලා ඔයාට ඩිග්‍රී එකක් තිබුණට මදි ලෝ කෙනෙක් වෙන්න ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක එහෙම නැත්නම් ඇටෝනි අට් ලෝ එක්සෑම් එක ලියන්න ඕනේ. ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක ගැන පොඩ්ඩක් කියන්න. ඔයාට සබ්ජෙක්ට් 8ක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් 8න් 100න් ලකුණු දෙන්නේ හැම සබ්ජෙක්ට් එකකටම. එතකොට 100 ගානේ සබ්ජෙක්ට් 8ට ලකුණු 800ක් එකතු වෙනවා. ඒ 800
8න් බෙදලා එන ඇවරේජ් එක තමයි සාමාන්‍ය අගය තමයි අපි ගන්නෙ අපේ ඇවරේජ් එක. එහෙම නැත්නම් සාමාන්‍ය අගය විදියට ඒ අගය සාමාන්‍ය අගය 50ට වඩා තියෙන්න ඕනි ඔයා එක්සෑම් එක පාස් වෙන්න. ඒජ් එකේ ෆයිනල් ඉයර් එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඔයාට මාස 6ක ආධුනික කාලයක්. එහෙම නැත්නම් ඇප් එක කියලා අපි කියනවා ඇප්‍රෙන්ටිස්ෂිප් එක. ඔයාට මාස 6ක් කරන්න ඕනේ සීනියර් ලෝයර් කෙනෙක් යටතේ. වසර 8කට වඩා වැඩි එක්ස්පීරියන්ස් තියෙන සීනියර් ලෝයර් කෙනෙක් යටතේ ඔයාගේ ඇප් එක කරාට පස්සේ ඔයාට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක් විදියට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ දිවුරුම් දෙන්න. ඒ විදියට දිවුරුම් දුන්නට පස්සේ ලංකාවේ තියෙන ඕනෑම අධිකරණයක නීතිඥවරයෙක් විදියට කටයුතු කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඔන්න ඔය විදියට තමයි ලෝයර් කෙනෙක් වෙන්න ආස වුණු ලෝයර් කෙනෙක් වෙන්න හීන දැකපු මම මේ තාක් දුරට මගේ ගමන් මග දිගේ ආවේ. ලැබුණ හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන ගමන් ස්පෙෂලි මම ලැබපු এডুকেෂන් එකට මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. ඒත් එක්කම අද වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ෆීල්ඩ් එක ගැන, මේ ප්‍රොෆෙෂන් එක ගැන පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ආයේ අලුත් vlog එකකින් හම්බෙමු.